ඉතින් මේ ඔයාලට බලාගන්න පුළුවන්න්නේ රාත්‍රී 10:20ට විතර මම ගත්ත වීඩියෝස් කිහිපයක්. ඔයාලට මේ බලාගන්න පුළුවන්න්නේ මෙතන ඇත්තම ලයිට් කන්ඩිෂන් එක iPhone 13 එකකට පේන විදිය. සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අපි කලින් වීඩියෝ එකකින් කතා කරා Dahua PQ F1 20 color Wi-Fi කැමරා එකේ unboxing and quick review එක. ඉතින් ඒකේ part 2 විදියට අපි අද ගෙනල්ලා තියෙනවා මේ කැමරා එක ඔයගොල්ලන්ගේ DMSS app එකට connect කරගෙන මේ process එක කරගන්න කොහොමද? ඒ වගේම මේකේ AI features සහ මේකේ 20 color experience එක මොන වගේ level එකක තියෙනවද කියලා අපි මේ වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් කලින් වීඩියෝ එක බැලුවේ නැත්නම් ඔයාලට පුළුවන් ඒ වීඩියෝ එක බලලා එන්න. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව අපි යන් අද අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පොඩි මතක් කිරීමක් කරන්න ඕන. ඔයා තාමත් අපේ giveaway challenge එකත් එක්ක join වෙලා නැත්නම් ඔයාලට පුළුවන් අපේ giveaway challenge එකත් එක්ක join වෙලා මෙන්න මේ Dahua brand එකේ වටිනා Dahua Hero A1 කියන මෙන්න මේ indoor Wi-Fi කැමරා එක දිනා ගන්න. ඉතින් ඔයාලට කරන්න තියෙන පොඩි දෙයයි අපි මේ කියන step ටික follow කරලා ඔයාලට පුළුවන් මෙන්න මේ වටිනා indoor Wi-Fi කැමරා එක දිනා ගන්න. ඉතින් මේ giveaway challenge එක win කරන්න පුළුවන් ස්ටෙප් ටික මම ඔයාලට පිළිවෙලට කියන්න යන්නම්. ඉතින් ඒ විදිහට කරලා ඔයාලට පුළුවන් මේ giveaway challenge එකත් එක්ක එකතු වෙලා ඔයාලට මේ කැමරා එක win කරන්න. ඔයා මුලින්ම කරන්න ඕන ඔයා මේ වීඩියෝ එක දකින්නේ Facebook එකෙන් නම් ඔයා යන්න ඕන YouTube එකට. YouTube එකට ගිහලා search කරගන්න Shopitech කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ YouTube channel එක තියෙනවා. ඒකට ගිහිල්ලා ඔයාලට පුළුවන් අපි මේ වීඩියෝ එක publish කරලා තියෙනවා YouTube එකෙත්. ඒකට ගිහිල්ලා ඔයා like එකක් දාගන්න ඕන. ඊට පස්සේ ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරලා ඒකේ screenshot එකක් ගන්න. ඉතින් ඔයා දැනටමත් මේ වීඩියෝ එක දකින්නේ YouTube එකෙන් නම් ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් මම කලින් සඳහන් කරා වගේම මේ වීඩියෝ එකට like එකක් දාලා අපේ channel එක subscribe කරලා ඒක screenshot එකක් ගන්න. ඉතින් ඊට පස්සේ ඔයා යන්න ඕනේ Facebook එකට. Facebook එකට ගිහලා search කරගන්න shopee.lk කියලා. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපේ Facebook page එක තියෙනවා. ඔයා ඒකට ගිහිල්ලා මුලින්ම කරන්න ඕනේ අපේ Facebook page එක follow කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් අපේ Facebook page එකෙත් මේ වීඩියෝ එක publish කරලා තියෙනවා. ඔයා ඒකට ගිහිල්ලා ඒ වීඩියෝ එකට like එකක් දාලා ඔයාගේ profile එකේ වීඩියෝ එක share කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට නැවතත් පුළුවන් මේ ඔරිජිනල් වීඩියෝ පෝස්ට් එකට ගිහිල්ලා ඒක යටින් කමෙන්ට් එකක් එකතු කරන්න ඕනේ. ඔයාලා කලින් අපේ YouTube channel එක subscribe කරලා ගත්තු screenshot එක ඒ වගේම මේ කමෙන්ට් එක ඇතුළත් කරනකොට ඔයාගේ යාළුවෝ හැකිතාක් ප්‍රමාණයක් mention කරන්න. මොකද මේ කමෙන්ට් එකට වැඩිපුරම like ගන්න කෙනාට තමයි මේ giveaway challenge එකේ win කරන්න හැකියාව තියෙන්නේ. ඉතින් වැඩි වැඩියෙන් mention කරන තරමට ඔයාලටම හොඳයි. මොකද වැඩි වැඩියෙන් යාළුවෝ mention කළා ඔයාලට පුළුවන් ඔයාගේ කමෙන්ට් එකට like වැඩිපුර ගන්න. ඉතින් එහෙනම් මේ chance එක miss කරගන්න එපා. අගෝස්තු 31 වෙනිදා මේකේ winner අපි select කරනවා. ඉතින් ඒ වෙනකන් ඔයාලට පුළුවන් මේ giveaway challenge එකත් එක්ක join වෙන්න. එහෙනම් මේ වටිනා කැමරා එකේ ජයග්‍රාහකයා වෙන්න ඔයාලටත් පුළුවන් chance එක miss කරගන්න එපා. එහෙනම් අපි වැඩි කතා නැතුව අපි යන් අපේ වීඩියෝ එකට. ඉතින් අපි අන්බොක්සින් වීඩියෝ එකේදී මේ කැමරා එක ඉස්සරහා ප්‍රොටෙක්ටර් එක ගහලා තියෙන ස්ටිකර් එක රිමූව් කරගත්තේ නෑ. මම ඒක මේ විදිහට රිමූව් කරගන්නවා. ඒ වගේම මේක පොඩ්ඩක් අපි මේ විදිහට උඩට කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනට තමයි අපේ SD කාඩ් එක සම්බන්ධ කරගන්න තියෙන්නේ. ඉතින් මේ ස්ක්‍රූස් දෙක ගලවලා ඔයගලන්ට පුළුවන් මෙතනට SD කාඩ් එක සම්බන්ධ කරගන්න. ඉතින් මේ අවස්ථාවේ මට අවශ්‍ය නැති නිසා මම මේ අවස්ථාවේ මේකට SD කාඩ් එක සම්බන්ධ කරගන්න නැහැ. ඉතින් ඔයගලන්ට පුළුවන් මේක සෙටප් කරගන්න කලින් මේකට SD කාඩ් එකක් දාන්න. ඉතින් ඒ ටික කරලා ඉවරනට පස්සේ අපේ කැමරා එක පවර් ඔන් කරගන්න ඕනේ. ඉතින් ඒකට අවශ්‍ය පවර් ඇඩැප්ටර් එක මම මෙන්න මේ විදිහට මේකට සම්බන්ධ කරගන්නවා. ඉතින් පවර් දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට රෙඩ් කලර් ලයිට් එකක් ඉන්ඩිකේටර් එක බලා ගන්න පුළුවන්. ඉතින් දැන් අපිට කරන්න තියෙන මේක DMSS app එකට කනෙක්ට් කරගන්න එක. ඒකට ඔයගොල්ලෝ මෙන්න මේ book set එකේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් manual and downloads කියලා මෙන්න මේ වගේ book එකක් තියෙනවා. අන්න ඒක ඔයගොල්ලෝ ගන්න ඕනේ. ඒකේ තියෙන QR code එක ස්කෑන් කරලා තමයි අපිට DMSS app එකට කනෙක්ට් වෙන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලා DMSS app එකට යන්න ඕනේ. ඉතින් මේක ඔයගොල්ලන්ට App Store වගේම Play Store දෙකෙන්ම ලබා ගන්න පුළුවන්. මම මේ වීඩියෝ එකෙන් DMSS app එකේ account එක create කරන විදිහ පෙන්නන්නේ නැහැ. මොකද අපි Dahua video series එකක්ම කරා. අපි ඒ ගැන කලින් කතා කරලා තියෙනවා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඒ videos බලන්න පුළුවන්. මම description එකේ ඔයගොල්ලන්ට links වගේ දේවල් දාලා තියන්න. ඉතින් app එක log වුණාට පස්සේ ඔයාලට මෙන්න මෙතන උඩ plus mark එකක් බලා ගන්න පුළුවන්. ඒක click කරගත්තට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට scan the QR code කියලා බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට පුළුවන් මම අර පෙන්නපු QR code එක scan කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. මෙතනින් අවශ්‍ය කනෙක්ෂන් එක අපිට තෝරලා දෙන්න පුළුවන්. ඉතින් Wi-Fi කනෙක්ෂන් එකක්ද එහෙම නැත්නම් වයර් කනෙක්ෂන් එකක්ද කියලා. ඉතින් අපි මේ වෙලාවේ Wi-Fi කනෙක්ෂන් එකකින් යන නිසා මම මෙන්න මේ විදිහට next කරගන්නවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ එකක් බලා ගන්න පුළුවන්. ඉතින් දැනටමත් අපේ CCTV කැමරා එක පවර් ඔන් කරගෙන තියෙන නිසා අපිට මේක next කරගන්න පුළුවන්. මේකත් මේ විදිහට allow කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අපේ Wi-Fi password එක දෙන්න තැනක් එනවා. ඊට පස්සේ ඔයාලට මෙතනට පුළුවන් ඔයාගේ ගෙදර කනෙක්ෂන් එකේ password එක දෙන්න. password එක enter කරලා ඔයාලට පුළුවන් මෙතනින් මේ විදිහට next කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ අපේ CCTV එක config වෙනවා.
ඉතින් මේක 100% ගියාට පස්සේ ඔයාලට ඔගේ DMSS app එකට මෙන්න මේ CCTV කැමරා එක ඇඩ් වෙනවාට බලා ගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ නේම් එකක් එන්ටර් කරන්න ඕන ඩිවයිස් නේම් එකක්. ඉතින් ඒකට ඔයාලට කැමති නේම් එකක් මේ විදිහට ලබා දීලා මේක next කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ බලා ගන්න පුළුවන්. ඔයාලට මෙතන clip image කියලා බලා ගන්න පුළුවන්. හදිසියවත් ඔයාගේ කැමරා එක අනිත් පැත්ත නම් ඔයාලට පෙන්වන්නේ ඔයාලට මේ take එක on කරලා එහෙම නැත්නම් off කරලා මේක හදා ගන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන get started කියන එක මේ විදිහට click කරගන්න. ඊට පස්සේ ඔන්න දැන් සාර්ථකව අපේ DMSS app එකට connect වෙලා තමයි තියෙන්නේ අපේ CCTV එක. ඉතින් මම ඔයාලට ඊට පස්සේ පෙන්නන්නම් මේකේ AI features වලට ගිහිල්ලා මෙතන ඔයාලට උඩ බලා ගන්න පුළුවන් settings icon එකක් තියෙනවා. ඒකට ගියාට පස්සේ AI option කියලා මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට smart motion detection ඒ වගේම audio detection කියලා බලා ගන්න පුළුවන්. මේ ටික්ස් on වල නැත්නම් ඔයාලට පුළුවන් අවශ්‍යව on කරගන්න motion detection ඒ වගේම human detection ඒ වගේම vehicle detection ඔයාලට බලා ගන්න පුළුවන්. ඒවගේ පහලින් ඔයාලට ඩිටෙක්ෂන් ඒරියස් බලා ගන්න පුළුවන්. ඒකට ගියාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට අවශ්‍ය ලොකේෂන් එක විතරක් ඔයාලට මේකෙන් සිලෙක්ට් කරලා දෙන්න පුළුවන්. ඒ ඇතුළත විතරයි. එතකොට ඔයාලට මේකේ human detection එහෙම නැත්නම් මේ AI features වලින් detect වෙන්නේ. ඉතින් ඒට අමතරව ඔයාලට මෙතන auto tracking බලා ගන්න පුළුවන්. ඔයාලට ඒ ටික එකත් මෙන්න මේ විදිහට on කරගන්න පුළුවන්. ඉතින් අනික් settings ගැන වැඩි විස්තර අපි මේ වීඩියෝ එකකින් කතා කරන්නේ නැහැ. මොකද අපි කලින් වීඩියෝ සීරීස් එකක් කරා දහුවා DVR and XVR වීඩියෝ සීරීස් එකක්. ඉතින් ඒ වීඩියෝ සීරීස් එකෙන් අපි මේ DMSS app එකේ settings ගැන ගොඩක් දුරට කතා කරා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මම පල්ලෙහා description එකේ links වගේ දේවල් දාලා තියන්නම්. ඔයාලට පුළුවන් ඒ links වලින් ගිහිල්ලා අවශ්‍ය වීඩියෝස් බලන්න. හරි අපි එහෙනම් අපි මේකේ ඉන්ට්‍රෙස්ටිංම පාර්ට් එකට යන්. ඒ තමයි මේකේ කැමරා ක්වොලිටි එක මොන වගේ ලෙවල් එකක තියෙනවද කියලා. ඉතින් අපි එහෙනම් වැඩි කතා නැතුව බලමු මේකේ කැමරා ක්වොලිටි එක මොන වගේ ලෙවල් එකක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්ද කියලා මේ විස් කලර් ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මේක දහවල් කාලේ ගත්තු වීඩියෝස් කිහිපයක්. ඉතින් ඔයගොල්ලන්ට මේකෙන් අයිඩියා එකක් ගන්න පුළුවන් මේකේ වීඩියෝ ක්වොලිටි එක දහවල් කාලේ මොන වගේ ලෙවල් එකක තියෙනවද කියලා. ඉතින් ඒ වගේම මේ කැම් එක ඔයාලට 360 view එකක් ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ වගේම pan and tilt විදිහට ඔයාලට වටේටම කරකවලා බලන්න පුළුවන් හැකියාව තියෙනවා මේ කැමරා එකේ. ඉතින් ඒ වගේ මේ කැම් එක ඔප්ටිකල් zoom-in බලා ගන්න බැරි වුණත් අපිට digitally zoom කරගැනීමේ හැකියාව තියෙනවා 8x දක්වා. ඉතින් හොඳ detail image එකක් අපිට ගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ වගේනොත්. ඉතින් AI features පැත්තට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් human and vehicle detection අපිට මේ කැම් එකේ බලා ගන්න පුළුවන්. ඉතින් අනිත් කැමරාස් එක ගත්තට පස්සේ මාකට් එකේ තියෙන එක third party කැමරාස් එක ගත්තට පස්සේ ඔයාලට හොඳ experience එකක් ගැනීමේ හැකියාව තියෙනවා. මේ AI detection වල හොඳ tracking experience එකක් ගැනීමේ හැකියාව තියෙනවා. අනිත් ඒ වගේ හරියට track වෙන්නේ නැති ප්‍රශ්න ඒ වගේ issues මේ කැමරා එකේ ඔයාලට බලා ගන්න හම්බ වෙන්නේ නැහැ. හරි අපි එන ඊළඟට බලමු මේකේ night condition එකේ වීඩියෝස් මොන වගේ level එකක තියෙනවද කියලා. ඉතින් මේ ඔයාලට බලා ගන්න පුළුවන් ඉන්නේ රාත්‍රී 10:20ට විතර මම ගත්ත වීඩියෝස් කිහිපයක්. කොහොමද colours and details wow level එකක තියෙනවා කියලා කියන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මේ අහසේ වුණත් වලාකුළු වල ඉඳන් details ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් මාර level එකක. අනිත් එක ඔයාලා හිතනවා ඇති මෙතන මෙහෙම තිබුණාට හොඳ light condition එකක් ඇති කියලා. ඔයාලට මේ බලා ගන්න පුළුවන් ඉන්නේ මෙතන ඇත්තම light condition එක iPhone 13 එකකට පේන විදිය. ඉතින් ඔයාලට හිතා ගන්න පුළුවන් වෙයි මේ sample වලින් මේකේ night condition එකේ විස් කලර් එක්ස්පීරියන්ස් එක කොච්චර හොඳ level එකක තියෙනවද කියලා. ඉතින් මම කලිනුත් සඳහන් කරා වගේම ඔයගොල්ලන්ට මේකේ 8x digital zoom in බලා ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට zoom කරගත්තත් අපිට හොඳ details and sharpness images බලා ගන්න පුළුවන්. මේ ගස්වල වුණත් හොඳ sharpness image එකක් අපිට මේකෙන් බලා ගන්න පුළුවන් රාත්‍රී කාලේදී වුණත්. ඉතින් අපේ iPhone එකට වගේම දහුව 20 කලර් කැමරා එකට පේන විදිහ කම්පෙයාර් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. ඉතින් අපි අපේ දහුව PQ F1 20 කලර් කැමරාවත් එක්ක කම්පෙයාර් කරලා බලමු. මෙන්න මේ දහුව බ්‍රෑන්ඩ් එකෙන් මෙන්න PQ Dual D1 කියන කැම් එක. මේක 20 කලර් කැමරාවක් නෙමෙයි. අපි මේ දෙකේම කම්පැරිසන් එකක් දැන් බලමු. එතකොට අපිට හොඳ අයිඩියා එකක් ගන්න පුළුවන් 20 කලර් කැමරා එකක සහ 20 කලර් නැති කැමරා එකක මොන වගේ වීඩියෝ ක්වොලිටි එකක්ද නයිට් කන්ඩිෂන් එකේ තියෙන්නේ කියලා. ඉතින් මේ ලයිට් කන්ඩිෂන් එකේදී මේ කැමරාවෙන් බලා ගන්න පුළුවන් වෙන මෙන්න මේ විදිහට black and white images. ඉතින් ඔයගලන්ට මෙන්න මේ විදිහට කලර් කරගන්න ඔයාලට මේකේ warm light එක on කරන්න වෙනවා.
ඉතින් අපේ විස්කල කැමරාවේ මේ විදි වෝම් ලයිට් එකවත් ඔන්වෙන් නැතුව තමයි අර විදිහට අපිට කලෆුල් ඉමේජ් එකක් අපිට බලාගන්න පුළුවන් වුණේ. ඉතින් අපි දැන් මේ දෙක කම්පෙයාර් කරලා බලමු විස්කල එකේ සහ විස්කල නැති එකේ වීඩියෝ ක්වොලිටි එක මොන වගේ ලෙවල් එකක තියෙන්නේ කියලා. ඉතින් කම්පෙයාර් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ තමයි බලාගන්න වෙන්නේ. හැබැයි Pico Dual D1 එකේ මේ වෙද්දිත් අපිට වෝම් ලයිට් එක ඔන් වෙලා තමයි තියෙන්නේ. හැබැයි අපේ Pico F1 විස්කල එකේ මේ වගේ කලර්ෆුල් ඉමේජ් එකක් තියෙන්නේ. මේකේ වෝම් ලයිට් එකවත් ඔන් වෙන්නේ නැතුව. ඉතින් මේ වගේ පොඩි එලියක් තියෙන වෙලාවකත් වෝම් ලයිට්ස් ඔන් වෙන්නේ නැතුව මේ වගේ කලර්ෆුල් ඩීටේල් වීඩියෝ එකක් අපිට විස්කල එකේ එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒක අපිට සෑහෙන්න වටිනවා. ඒවගේම විස්කල නැති කැම් එක අපිට කල ඉමේජ් එකක් ගන්න මේ වෝම් ලයිට් එක ඔන්න එකේම තියාගන්න වෙනවා. නැත්තම් මෙතන ලයිට් කන්ඩිෂන් එක පොඩ්ඩක් වැඩි කරගන්න අපිට එළියේ ලයිට් එකක් වගේ එකක් යූස් කරන්න වෙනවා. ඉතින් ඔය විදිහට තමයි අපිට බලාගන්න පුළුවන් මේ විස්කල ටෙක්නොලොජි එක තියෙන එකක සහ විස්කල ටෙක්නොලොජි එක නැති කැමරාවක වීඩියෝ ක්වොලිටි වෙනස. ඉතින් මේ Wi-Fi CCTV කැමරාස් ගත්තට පස්සේ ඔයාලට මාකට් එකේ ලොකු රේන්ජ් එකක් බලාගන්න පුළුවන් එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. ඉතින් ඒවත් එක්ක ගත්තට පස්සේ ඔයාලට වෙනස වටහා ගන්න පුළුවන් මේ විස්කල ටෙක්නොලොජි එකත් එක්ක මේ Dahua බ්‍රෑන්ඩ් එකේ එන මේ කැමරා එකේ ක්වොලිටි එක කොච්චර හොඳ ලෙවල් එකක තියෙනවද කියලා. ඉතින් රාත්‍රී කාලේ ඉමේජස් උත් ඔයගලන්ට බලා ගන්න පුළුවන්. දිවා කාලේ ගත්තා වගේ ඔයගලන්ට මේක එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හොඳ ක්වොලිටි ඩීටේල් ඉමේජ් එකක් ඔයගලන්ට මේකෙන් බලාගන්න පුළුවන් හැකියාව තියෙනවා මේ විස්කල ටෙක්නොලොජි එකත් එක්ක. ඉතින් මේ කැමරාව ඔයාලට මුණත් පහසෙන් ගෙදර හයි කරගන්න පුළුවන්. ඔයාලට පොඩි නොලෙජ් එකක් විතරයි ඕන. ඔයාලට පොඩ්ඩක් ග්‍රිල් එකක් යූස් කිරීමේ හැකියාව තියෙනවා නම් මේක පහසුවෙන්ම ඔයාලට ගෙදර වෝල් එකට සම්බන්ධ කරගන්න පුළුවන්. මේක එන ග්‍රිල් ටෙම්ප්ලේට් එක ඔයාලට බිත්තියට අලවගෙන ඔයාලට පුළුවන් අවශ්‍ය තැනින් ග්‍රිල් කරගෙන මේකේ මවුන්ට් එක සවි කරගන්න. ඉතින් ওই ටික තමයි අපිට මේන්ලි කතා කරන්න තියෙන මේ කැමරා එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලට හොඳ අදහසක් එන්න ඇති කියලා. අනිත් කැමරාස් එක්ක මේ විස්කල එක්ස්පීරියන්ස් එක මොනතරම් හොඳ ලෙවල් එකක තියෙනවද, මොනතරම් ක්වොලිටි එක්ස්පීරියන්ස් එකක් අපිට ගන්න පුළුවන්ද කියලා ඔයාලට හොඳ අදහසක් එන්න ඇති කියලා මම හිතනවා මේ වීඩියෝ එකෙන්. ඒ වගේම අපි මේ කැමරා එක කම්පෙයාර් කරන්න ගත්තු Dahua Pico D1 4G කැමරා එකේ ෆුල් රිවිව් එකක් අපි ඊළඟ වීඩියෝ එකකින් ගේනවා. ඉතින් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් ඔයාගේ නිවසට වගේම ඔයාගේ ව්‍යාපාරික ස්ථානයටත් Wi-Fi කැමරාවක් හොයනවා නම් මම හිතනවා ඔයාලට ගැළපෙනම කැමරාව තමයි මේ Dahua බ්‍රෑන්ඩ් එකෙන් එන Dahua Pico F1 කියන මෙන්න මේ Wi-Fi කැමරා එක කියලා. ඉතින් ඔයාලට මේ කැමරාව මිලදී ගන්න පුළුවන් කලතර Shopitech branch එක විසිට් කරලා හරි නැත්නම් මෙන්න මේ තියෙන නම්බර් එකට කෝල් එකක් දීලා හරි. ඉතින් පහසුවෙන්ම ඔයාලට cash on delivery සහ Coco payments වගේ option භාවිතා කරලා මේ කැමරාව ඔයාලට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මේ නම්බර්ස් වලට කෝල් එකක් දෙන්න. ඉතින් ඒ වගේම අපේ giveaway chance එක මිස් කරගන්න එපා. ඉතින් ඔයාලටත් පුළුවන් වටිනා කැමරා එකක් දිනා ගන්න. ඉතින් අපි කියපු ස්ටෙප් ටික විතරයි ඔයාලට ෆලෝ කරන්න තියෙන්නේ. ඉතින් ඒක කළා ඔයාලටත් පුළුවන් මේ කැමරාවේ ජයග්‍රාහකයා වෙන්න. ඉතින් chance එක මිස් කරගන්න එපා. එහෙනම් මේ වීඩියෝ අනිත් අයටත් බලන්න ෂෙයා කරන්න කියන ගමන් අපි අදට ගිහින් එන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.